ආයිබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ටිකක් අමුතු ඒත් හරිව රසවත් මාතෘකාවක් ගැන. මේකට කියන්නේ මැන්ඩෙලා ආචරණීය කියලා. ඒ කියන්නේ විශාල පිරිසක් ඉන්නවා. එයාලා යම් දෙයක් සිදුවීමක් හරි කරුණක් හරි පොදුවේ මතක තියාගෙන ඉන්නවා. ඒත් ඒ මතකය වැරදි. ඔව් ඒක තමයි. හොළම උදාහරණය තමයි අර නෙල්සන් මැන්ඩෙලා මහත්මයා ගැන තියෙන කතාව. ගොඩක් දෙනෙක්ට හොඳටම විශ්වාසයි එතුමා 80 ගණන් වල අද හිරගෙදර ඉන්නකොටම නැති වුණා කියලා. ඕ මටත් අහන්න ලැබිලා තියෙනවා. ඒත් ඇත්තටම එහෙමුනේ නෑනේ නේද? නෑනේ. එතුමා 1990 නිදහස් වුණා. ඊට පස්සේ ජනාධිපතිත් වුණා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ කොහොමද මෙච්චර දෙනෙක්ට එකම විදිහේ වැරදි මතකයක් ඇති වෙන්නේ? මේක පොඩ්ඩක් ගැඹුරින් බලන්න ඕනේ. මුලින්ම තේරුම් ගන්න ඕන කාරණය තමයි අපේ මතකය කියන එක හැමතිස්සෙම 100% නිවැරදි නෑ. ඒක ඇත්ත. අපි මතකයන් වීඩියෝ පටි වගේ නෙවෙයි. ඒවා කාලයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්, ටිකක් විකෘති වෙන්නත් පුළුවන්. හරි. ඒත් මේක තනි කෙනෙක්ගේ අතපසුවීමක් නෙවෙයිනේ. මේක සාමූහික දෙයක්. අන්න ඒක තමයි මෙතන තියෙන විශේෂම දේ. මේකට හේතු විදිහට විවිධ මත තියෙනවා. සමහරු අර සමාන්තර විශ්වකතා එහෙමත් කියනවා. හැබැයි බහුලව පිළිගන්නේ මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීම. ඒ කියන්නේ අපේ මානසික ක්‍රියාකාරීත්වය සම්බන්ධ දේවල්. උදාහරණයක් තමයි අර cognitive biases, එහෙම නැත්නම් සංජානන නැඹුරුතා. හිතන්නකෝ confirmation bias කියන. ඒ කියන්නේ අපි දැනටමත් හිතන දෙයකට ගැළපෙන තොරතුරක් ආවොත් අපි ඒක බාර ගන්නවා. ඒකට විරුද්ධ තොරතුරු අහක දානවා. හරි. අපි විශ්වාස කරන දේ තහවුරු කරන ඒවාට වැඩි බරක් දෙනවා වගේ. හරියටම හරි. තව දෙයක් තමයි අපේ මොළයේ තොරතුරු ගබඩා කරනකොට සමහර වෙලාවට වැරදි තැනක දානවා වගේ මිස් ෆයිල් කරනවා. එතකොට ආපහු ගන්නකොට වැරදි මතකයේ එන්න පුරුවයි. ඒ කියන්නේ අපේ මොළයේ අපි හිතන තරම් පිළිවෙල නෑ වගේ. ඒත් තාමත් මට තියෙන ප්‍රශ්නේ කොහොමද මේ වැරද්ද මෙච්චර දෙනෙක් අතරේ එකම විදිහක පැතිරෙන්නේ? අන්න එතනට තමයි social reinforcement. ඒ කියන්නේ සමාජීය ශක්තිමත් වීම කියන දේ එන්නේ. දැන් හිතන්න කෙනෙක් හරිම විශ්වාසකින් වැරදි මතකයක් කිව්වොත් අනිත් අයටත් ඒක ඇත්ත වෙන්නේ නැති කියලා හිතෙන්න පුළුවන්. කට්ටියම එකම දේ කියනකොට ඒක ඇත්ත කියලා හිතෙනවා වගේ. හරියට අර බෙරන්ස්ටයින් බෙයර්ස් පොත්පල ගැන හිතන්නකෝ. ළමා පොත් වගේක් නේද? ගොඩක් දෙනෙක්ට මතක ඒක බෙරන්ස්ටයින් කියලා අකුරෙන්. ඇත්තද? මටත් මතක එහෙම වගේ. නේද? ඒත් හරි අක්ෂර වින්‍යාසය බෙරන්ස්ටයින් අකුරෙන්. ඉතින් කවුරු හරි වලින් කිව්වම අනිත් අයත් නේද කියලා ඒ වැරද්දම පිළිගන්නවා. ටික කාලයක් යනකොට ඒ වැරදි මතකය තමයි හැමෝම හරි කියලා හිතන්නේ. අර ටෙලිෆෝන් ගේම් එකේ වගේ ඉතින්. ඒක නම් ඇත්තටම පුදුමයි. මමත් හිතාගෙන හිටියේ බෙරන්ස්ටයින් කියලාම තමයි. ජනප්‍රිය සංස්කෘතිය තව උදාහරණ තියෙනවනේ. තියෙනවා. අර Star Wars එකේ ප්‍රසිද්ධ දෙබසක් තියෙන්නේ. Luke, I am your father කියන එකද? ඒක තමයි. ඇත්තටම චිත්‍රපටිය කියන්නේ No, I am your father කියලා. Luke කියන වචනේ එතන නෑ. මොකද? ඇත්තටම? ඒ වගේම තමයි අර මොනොපොලි ගේම් එකේ එන්න සල්ලි බෑග් මාමා. Rich Uncle Pennybags. එයා මොනෝකල් එකක් අර තනියහෙට දාන කණ්ණාඩියක් දාලා ඉන්නෝ කියලා ගොඩක් අය හිතනවා. මටත් එහෙම තමයි මතක. ඒත් එයා කවදාවත් එකක් දාලා ඉඳලා නැහැ. පුදුමයිනේ. ඇයි එතකොට එහෙම වෙන්නේ? ඒක වෙන්නේ අපේ මොළය තොරතුරු සරල කරනවා නැත්නම් අපිට හුරු පුරුදු රටාවකට ගලප ගන්නවා. Luke, I am your father කියන එක කෙලින්ම කියනකොට අර no එකට වඩා බලවත් වගේ දැනෙනව වෙන්නේ නැති. අර මොනොපොලි මාමා ගැන හිතුවොත් එයා වගේ පොහසත් වයසක චරිතයක් මොනෝකොල් එකක් දාගෙන ඉන්නවා කියලා අපි උපකල්පනය කරනවා. ඒ උපකල්පනයේ කල්යද්දී මතකයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ මතකය කියන්නේ අතීතයේ ඒ විදිහටම ආයමත් ප්ලේ කරන එකක් නෙවෙයි. නෑ. ඒක හැම වෙලාවෙම අපි අලුතින් ගොඩනගන දෙයක් වගේ. ඉතින් සාරංශයක් විදිහට ගත්තොත් මේ මැන්ඩෙලා ආචරණය කියන්නේ අපේ මතකය කොයිතරම් නම්‍යශීලීද? ඒ කියන්නේ වෙනස් වෙන්න පුරුවන්ද? බාහිර බලපෑම් වලට, අනිත් අය කියන දේවල් වලට, ඒ වගේම අපේම හිතේ තියෙන නැඹුරුතාවලට කොච්චර සංවේදීද කියන එකට හොඳ උදාහරණයක්. ඒක තනි කෙනෙක්ගේ ප්‍රශ්නයක්ම නෙවෙයි. ඒක සාමූහිකව අපි කොහොමද මේ ලෝකය, මේ යථාර්ථය තේරුම් ගන්න කියන එක ගැනත් යමක් කියනවා. එහෙමනම්
මේ ඔක්කොම එකතු කරලා බැලුවම මොකක්ද අපිට මේකෙන් ගන්න තියෙන පාඩම? මේ වගේ පොඩි දේවල් ගැන පවා අපි සාමූහික මතකයන් මෙච්චර ලේසියෙන් වැරදෙන්න පුළුවන් නම් එතකොට අපි හරියටම දන්නවා මේක තමයි ඇත්ත කියලා හිතන සමහර විට ඊට වඩා බරපතල දේවල් ඉතිහාස සිදුවීම් හරි අපේම පෞද්ගලික මතකයන් හරි ඒව ගැන අපිට කොයිතරම් දුරට විශ්වාසයක් තියන්න පුළුවන්ද? ඒක නම් ඇත්තටම හිතන්න වටින ප්‍රශ්නයක් තමයි.